එතකොට මේකේ තියෙන්නේ අපිට 15 වෙනි ගාන පුතේ 15 වෙනි එකේ මොකද්ද කියන්නේ? මේකේ කියනවා රූපේ දී ඇති වෘත්තයේ කේන්ද්‍රය OB කියලා තියෙනවා. දී ඇති තොරතුරු අනුව OCB කෝණයේ විශාලත්වය. රයිට් මම එතකොට ඔන්න රූප සරණ ඇඳලා තියෙනවා. අපෙන් අහන්නේ OCB කෝණයේ විශාලත්වය. මම OCB කෝණය චුට්ටක් ලියා ඇඳ ගන්න මෙතන මාක් කරගන්න. මෙන්න මෙයා තමයි අපිට හොයාගන්න තියෙන්නේ. මෙයා හොයාගන්න තියෙනකොට අපි බලන්න ඕනේ මේකේ තියෙන ජ්‍යාමිතික ලක්ෂණ මොනවද කියලා දැන්. තේරුණානේ? මේකේ තියෙන ජ්‍යාමිතික ලක්ෂණ ටික හොයාගන්න. හොයාගන්නකොට මෙන්න මෙතන බලන්න මේ වෘත්තයේ ඡාපයනේ ඡාප කොටස තියෙන මෙන්න මේ සුළු ඡාපයේ මත මෙන්න මේ ලක්ෂ දෙකක් පිහිටලා තියෙනවා. ওই ලක්ෂ දෙකේ ඉඳන් මෙන්න මේ කේන්ද්‍රයේ ආපාතනය කරලා තියෙන කෝණය මේ අනිත් ඡාපයේ ආපාතනය කරලා තියෙන මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. රයිට්? ඒ කියන්නේ මෙයා 50 නම් මේ කෝණය 25ක්. මෙයාගේ දෙගුණයක් මෙයාට සමානයි. මෙයාගෙන් භාගයක් බීට සමානයි කියලා අපි කියන්නේ. රයිට්? එතකොට ඔන්න පළවෙනි ලක්ෂණේ හොයාගෙන ඉවරයි. මේ කේන්ද්‍රයේ ගාව තියෙන කෝණය අංශක 50ක් නම් මෙන්න මේ B ගාව තියෙන කෝණය අංශක 25ක් වෙන්න ඕනේ. රයිට්? ඕකනේ ජ්‍යාමිතිය ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒත් එක්කම තව විශේෂ ලක්ෂණයක් දීලා තියෙනවා මේගොල්ලෝ මේ ගානේ. මොකද්ද? මෙන්න මෙතන AB කියන පාදයේ සමානව ඡේදනය වෙලා. රයිට්? ඒත් එක්කම O ගාව ඉඳන් ඒ කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් රේඛාවක් ගිහිල්ලා ඒ රේඛාවෙන් තමයි මේ පාදයේ සමච්ඡේදනය වෙලා තියෙන්නේ. එහෙමනම් ප්‍රමේය කියනවා අපිට මොකද්ද? කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ ජායක මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇන්දොත් එහෙම මෙන්න මේ දෙන්නා කේන්ද්‍රයේ ඉඳන් අඳින රේඛාව සහ ජාය ලම්බකයක් වෙනවා. රයිට්? එයා ලම්බකයක් නම් පුතා අනිවාර්යෙන් මෙයත් ලම්බකයක් නේ. රයිට්? මෙයත් ලම්බකයක්. එහෙනම් අංශක 90ක් මෙතන තියෙනවා. අංශක 25ක් මෙතන තියෙනවා. රයිට්? අංශක 90ක් තියෙනවා. අංශක 25ක් තියෙනවා. මේ දෙන්න එකතු කළාම මෙතනට 5යි 9යි 2යි 11ක්. එහෙනම් මේ දෙන්නගේ එකතුව අංශක 115යි. රයිට්? මෙයාගේ මේ 25යි 90යි එකතු කරපුවාම අංශක 115ක් එනවා. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් නම් අපිට කරන්න තියෙන්නේ අංශක 180ෙන් අඩු කරන්න ඕනේ දැන් අංශක 115. රයිට්? එතකොට 10න් 5ක් අඩු කරපුවාම 5යි 7න් 1ක් 6යි 1න් 1ක් බිඳුවයි. එහෙමනම් අපිට මෙන්න මේ කෝණය එනවා අංශක කීයක් කියලාද? 65ක් කියලා. රයිට්? එහෙනම් OCB කෝණයේ විශාලත්වය අංශක 65යි. හරිනේ? එතකොට ඔන්න ජ්‍යාමිතියේ තියෙන ලක්ෂණ කියන්නේ ප්‍රමේය අපිට කීයක් આવද? ප්‍රමේය 3ක් නේ. ප්‍රමේය 3ක් අරගෙන තමයි ජ්‍යාමිතිය ගාන හැදුනේ. එතකොට ඔයාලට මේ වගේ ජ්‍යාමිතිය ගාන හදාගෙන යනකොට බැරිලා හරි මේක අමතක වෙනවා නම් ඔයාලා තාම ප්‍රැක්ටිස් කරන කරන්නේ. අමතක වෙනවා නම් ඔයාලට තියෙන ප්‍රමේය 42 මම දුන්න පොත අරගෙන ඒ පොතේ තියෙන ජ්‍යාමිතික ලක්ෂණ බල බල හදන්න. රයිට්? දැන් එතකොට දැන් මේ ටියුට් එකේ තියෙන ගණන් 70 නේ. පළවෙනි කොටසේ තියෙන ගණන් 70 හදනකොට බොහෝ දුරට ඔයාලට ජ්‍යාමිතික ප්‍රමේය කොහොමද භාවිතා කරන්න කියලා තේරෙනවා.